එබෝවන් මේ දවස්වල අවශ්‍යම දෙයක් වෙන ඇනිමල් ස්කේල් එහෙම නැත්නම් සත්තු කිරණ තරාදිය ගැන විස්තර ටිකක් කියන්න තමයි අද ලෑස්තිලා ඉන්නේ. මෙන්න මේ තරාදියේ විශේෂයෙන්ම සත්තුන් සඳහාම මේක හදලා ගෙනලා තියෙන දේ ගණිතය ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. කිලෝ 400 දක්වා බර මේකේ පටවන්න පුළුවන්. මේ පැත්තෙන් සත්තු පටවලා මේ දොර මෙම වහන්නත් පුළුවන්. මෙම වහන්නත් පුළුවන්. තව මේක තියෙන මේ දෙන්න එක දෙපැත්තට උස්සන් යන්න තව මෙතන ගාඩ් එකක් තියෙනවා. ඉර කරලා තියෙන සත් මේ තරාදිය හිටමට යන්න ඇතිවෙන්න සතා මෙහින් පටවලා අපි මේට මැතටාම් පස්සේ මේ ඩිජිටල් තරාදිය ගලවල ඕන තැනක වෙනම හයි කරන්න පුළුව මෙම ගලවල වෙන තැනක කොමක් නිල හයි කරන්න පුළුව මේක රේචාජ බල්ල එකක් එවෙලෙම චාජ කරන්න පුළුවන් ඕනු ලා චාජ් කල තිය ගන්න පුළුව අනිතක මේක තියෙනවා මේ තරාදිය සත්තු අපි කවුන්් කියන එක දාගත්තම් පස්සේ සත්තු කී අද පටවල තියෙන් ඒ ටිකත් අපිට මේ විස්තර ටිකෙනවා. ඊට අමතරව මේ සතා මේ වගේ මොහක් හරි බරක් ඇතුල් කරලා මේ වගේ බරක් ඇතුල් කරලා මේක මේ print කියන එක දුන්න ගම මෙතනින් එනවා print එකක්. මෙතනින් එනවා print එකක්. මේක එනවා සතාගේ මේ දිනේ පටවපු වෙලාව බර ඊට අමතරව මේකට නම්බර එකක්. ඒ කියන්නේ දැන් මේ සත්තු කීවෙනෙක් එක්කනද කියන එක නම්බර එක. ඊට පස්සේ මේ කෝඩ් නම්බර එක. ඒකට මේකේ තනි තනියෙන් ගලවලා ගන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ට ගණන් කරගන්න එකතු කරගන්න ලේසි. මෙතනින්ුත් ඒ එකතු කරලා ගන්න පුළුවන්. ඒ තරම් නැතත් මේ කොළ ටික වෙන වෙනම මේ වගේ print එකක් දෙනම එනවා. ඒකට සතායෙන් සතාට වෙනම ස්ටිකර් එකක් අතට ගන්න පුළුවන්. ඊට පස්සේ සතා එළියට දාන්න තියෙන්නේ මේ පැත්තෙන් ආව මේ තියෙන දොර මෙතනින් එළියට දැම්මා. ඒක ඌරන්ට විතරක් නෙමේ එළුවන්ට ඇතට හරක් පැටව් ඒ වගේ ඒවටත් පුළුවන්. අනිත් එක පැටව් විකුණන කොට දැන් ඉස්සරහට පැටව් ඒ කියන්නේ හුරු පැටව් කිරලා විකුණන ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඒකට ඒ පැටව් උනත් මේකේ කිරලා විකුණන්න පුළුවන්. දැන් පැටව් එළියට වටේට යන්නේ නැති වෙන්න පොඩි දැලක් වගේ කවර එකක් දාලා තරාදේ සීරෝ කරගත්තාන් පස්සේ පැටව් 10 මේක අසර දැම්මොත් බර කීයද කියලා එනවා. කිසි ප්‍රශ්නයක් නැතුව බර මේ ප්‍රමාණය ගන්න පුළුවන්. අනිත් එක මේ ලොක්ස් ඔක්කොම තියෙන්නේ ආසෙන් අරින්න වාන්න පුළුවන්. ස්කේල් එක තමයි මේක තියෙන්නේ සතාට අපි බෝ කරන්න තියෙන සත්තුන්ගේ බර බලාගන්න ඒගොල්ලන්ට දවසට කෑම කොච්චරද දෙන්න තියෙන එක කියන බලන්න. මේක තියෙන්නේ සතාගේ කොන්ද පැත්තෙන් තියලා අන්තිම රිබ් එක ගාවට එහෙම නැත්නම් අන්තිම ඉලයට ගාවට මේක තියලා මෙහෙම එයාගේ සයිස් එක මෙහෙම ගන්න පුළුවන් මේව. මේ තියෙන මෙහෙම ගන්න තියෙන. මේ ගන්නකොට අපි හිතමුකෝ මේ හරියට 4 කියන තැනට ආවොත් එයාට දවසට දෙන්න ඕන ප්‍රමාණය තමයි කිලෝ එකමාර. දැන් 3 කියන තැනට ආවොත් දවසට දෙන්න ඕනේ ප්‍රමාණය 2 කියන තැනට ආව කිලෝ 2ක් දෙන්න ඕනේ. මේක අවශ්‍ය වෙන්නේ අපි කෑම කලවම් කරලා දෙන සත්තුන්ට හරියට බ්‍රීඩින් ෆාම් එකක් කරගෙන යනවනේ. ඒගොල්ලන්ට ඉඳුල් දෙන්න බෑ. ඒගොල්ලන්ට එමන කෑම දෙන්න ඕනේ. එන්නේ ඒ වගේ වැඩවලට හරියට මෙන්න මෙයාට කොච්චරද අපි කන්න දෙන්න ඕනේ කියලා බලා ගන්න මේ තරාදී ඉතාමත් වැදගත් වෙනවා. මේක බ්‍රීඩර්ස්ලාට තමයි ගොඩක්ම වමනා වෙන්නේ. එහෙමනම් වැඩි කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. මේ වගේ තරාදියක් ගොවිපලකට තියෙන්නම ඕන එක. එන්න නිරා ෆාම් එකට ඇවිල්ලා මේ තරාදිය ගැන විස්තර ටිකක් බලන්න. බොහොම ස්තුතියි.